ආයිබෝවන් පිළිගන්නවා සෙල්මෝ YouTube නාලිකාවට. කලින් වීඩියෝවෙන් මං ඔයාලට කියලා දුන්නා කොහොමද account එකක් නිවැරදිව හදාගන්න කියලා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද සෙල්මෝ post එකට products add කරගන්න කියලා. එහෙනම් අපි වීඩියෝට යමු. ඔයාට මේ products add කරන එක ක්‍රම දෙකක් ඔස්සේ කරන්න පුළුවන්. එකක් තමයි ඔයාට post device එක හරහා products add කරගන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි ඔයාට සෙල්මෝ වෙබ් පෝර්ටල් එක එමත් නැත්නම් බැක් ඔෆිස් එක හරහා ප්‍රොඩක්ට්ස් සෙට් කරගන්න පුළුවන්. මුලින්ම අපි බලමු post device එකකින් ප්‍රොඩක්ට් සෙට් කරගන්න ආකාරය. ඔයා අලුත් සමාජිකයෙක් නිසා create products button එක මේ page එකේ මැද ඔයාට බලා ගන්න පුළුවන්. ඔයා දැනටමත් එක ප්‍රොඩක්ට් එකක් add කරලා තියෙනවා නම් ඔයාට මේක කරන්න වෙන්නේ main menu එකේ තියෙන product page එකට ගිහිල්ලා. මුලින්ම මම කියලා දෙන්නම් ඔයාගේ පළවෙනි ප්‍රොඩක්ට් එක add කරගන්න විදිය. ඔයාට මේ පේන create products button එක ක්ලික් කරන්න. දැන් ඔයාට පේනවා create products page එක. මුලින්ම ඔයාගේ product name එක ඇතුළත් කරන්න. මම නම විදිහට Coca-Cola කියලා enter කරනවා. ඊළඟට ඔයා තෝරන්න ඕනේ ඔයාගේ product එක මනින ඒකකය. උදාහරණයක් විදිහට ඔයා coconut oil වගේ product එකක් add කළොත් ඔයාට ඒකේ ඒකකය විදිහට ලීටර් හෝ මිලිලීටර් වගේ ඒකකයක් තමයි යොදා ගන්න වෙන්නේ. ඔයා ඇඩ් කරන ඒ ප්‍රොඩක්ට් එක මනින ඒකකය ගැන සැලකිලිමත් වෙලා මේ ප්‍රොඩක්ට්ස් ඇඩ් කරගන්න. දැන් මම Coca-Cola බෝතලයක් ප්‍රොඩක්ට් එක විදිහට යූස් කරන නිසා මම භාවිතා කරන්නේ sold by each කියන එකකය. ඊට පස්සේ ඔයාට පුළුවන් මේකේ කැටගරි එක සිලෙක්ට් කරන්න. සාමාන්‍ය රෙස්ටොරන්ට් එකක තියෙන ප්‍රොඩක්ට්ස් drinks snacks වගේ කැටගරි කරගෙන තියාගන්න එක ගොඩක් පහසුයි. කස්ටමර් කෙනෙක් ඕඩර් එකක් ලබා දෙනකොට ඉක්මනින් ඒ ප්‍රොඩක්ට් එක හොයාගන්න මේක ගොඩක් පහසු වෙනවා. ඉතින් ඔයා කලින්ම කැටගරි එකක් හදාගත්තා නම් ඒක මේ කැටගරි මෙනු එකේ පෙන්නනවා. මම ඊළඟ වීඩියෝවෙන් පෙන්නන්නම් කොහොමද කැටගරිස් සහ සබ් කැටගරිස් ඇඩ් කරගන්න කියලා. ඔයා ඇඩ් කරගත්ත ප්‍රොඩක්ට් එකට ප්‍රොඩක්ට් කෝඩ් එකක් හරි බාකෝඩ් එකක් හරි තියෙනවා නම් ඔයාට ඒවත් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් සෙල්මෝ පොස් එකෙන් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරාව බාකෝඩ් ස්කෑන් එකක් විදිහට භාවිතා කරන්න පහසුකම සලසනවා. available to sale කියන එකෙන් අදහස් වෙන්නේ මේ ප්‍රොඩක්ට් එක දැනට විකුණන්න තියෙනවද කියන එක. මේකත් ඔයාගේ අවශ්‍යතාවය මත ටික් කරගන්න හෝ නොකර ඉන්න පුළුවන්. දැන් ඔයාගේ selling price එක add කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ cost එක add කරගන්න. මේක ඔයාගේ future reports වලට ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට inventory box එකේ තියෙන track stock කියන feature එක enable කරන්න. මේක enable කරාම ඔයාට ඔයාගේ product stock එක track කරගන්න පුළුවන්. මේ feature එක enable කරාට පස්සේ ඔයාගේ product එක inventory එකේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා ඔයාට enter කරගන්න පුළුවන්. ඔයාගේ product එකේ 100ක් තියෙනවා නම් in stock 100ක් ඔයාට enter කරගන්න පුළුවන්. දැන් ඔයාට පුළුවන් ඔයාගේ product එකේ image එකක් add කරගන්න. ඉක්මනට order එකක් දාන්නත් ඔයා tablet ordering වගේ feature එකක් භාවිතා කරනවා නම් මේක ගොඩක් හොඳ අවස්ථාවක් ඔයාගේ product එක ලස්සනට customers අතරට ගෙනියන්න. මේ information ඔක්කොම add කරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ save button එක click කරන එක විතරයි. දැන් ඔයාට පේනවා ඔයා හදාගත්ත product එක sales page එකේ තියෙනවා. ඔයා සෙල්මෝ වෙබ් පෝර්ටල් එක එහෙමත් නැත්නම් බැක් ඔෆිස් එක හරහා ප්‍රොඩක්ට් ඇඩ් කරනවා නම් කරන්න තියෙන්නේ මුලින්ම මේන් මෙනු එකට ගිහිල්ලා ප්‍රොඩක්ට්ස් මෙනු එක ක්ලික් කරන්න. මෙතනින් ප්‍රොඩක්ට් ලිස්ට් පේජ් එක සිලෙක්ට් කරන්න. දැන් ඔයාට බලා ගන්න පුළුවන් post එකේ වගේම add products button එකක් මෙතනක් තියෙනවා. ඉතින් මෙතනත් මේ බටන් එක ක්ලික් කළා ඔයා කලින් කරපු same process එකමයි කරන්න තියෙන්නේ. දැන් ඔයා කල්පනා කරනවා ඇති ඔයාගේ products 1000ක් තියෙනවා නම් ඒ products 1000ම මේ විදිහට add කරගන්න ඕනද කියලා. අන්නේ නිසා සෙල්මෝ පොස් එක ඔයාට ඒ process එක ස්පීඩ් කරලා දීලා තියෙනවා bulk upload feature එක හරහා. ඉතින් ඊළඟ වීඩියෝයෙන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද categories සහ sub categories add කරගන්න කියලා සහ bulk upload එකක් කරගන්න විදිය.